එබෝවන් සයිකොලජිවිත් තිරෙන YouTube නාලිකාවට ඔබ සාතිලින් පිළිගන්නා. ඔබ කවදාහරි හිතල තියෙනාද ඇයි සමහර මිනිස්සුන්ට ඕනම කෙනෙක්ක තමන්ට ඕන විදිර නම්මගන්න පුළුවන්ගලා තියන්නේ කියලා. ඇයි සමාරුන්ට විතරක් හැමෝම ආකර්ශණයගෙන්නේ. මෙව මැජික් එකක් නෙමේ. මේක මනෝ විද්‍යාව. අද මම ඔබට කියන්නේ යන්නේ ලෝකයේ ඉතාමත්ම බලවත්වාගේම භයානක ඩ්‍රාක් සයිකොලජි රහස්තුනක් ගැන. මේවා දැනගෙන ඉන්න එක ඔබට වැදගත් වෙන්නේ අනිත් අයව රවට්ටන නෙමේ. කවුහරි ඔබ මේ විදිහට රවටනවා නම් ඒකෙන් ඔබට බේරෙන්න. අංක 1 තමයි නිහඬතාවයේ බලය. කවුරු හරි ඔබට බොරුවක් කියනවා කියලා හිතෙනවා නම් හෝ ඔබ අහපු ප්‍රශ්නයකට අසම්පූර්ණ පිළිතුරක් දෙනවා නම් ඔබ කරන්න ඕන එකම දේ කිසිම දෙයක් නොකියා ඔවුන්ගේ ඇස් දෙස කෙලින් බලන් ඉන්න. මනෝවිද්‍යාත්මක මිනිසුන් නිහඬතාවයට ගොඩක්ම බයයි. ඔබ නිහඬව බලන් ඉතියේ ඔවුන්ට දැනෙන්නේ ලොකු පීඩනයක් සහ ලොකු අසීරුවක්. ඒ පීඩනය දරාගන්න බැරුව ඔවුන් තව තවත් විස්තර කියන්න පටන් ගන්නවා. මේ අතරේ ඔවුන්ට තමන් කියව බොරුව අමතක වෙලා ඇත්ත කියවෙන්න තියෙන ඉඩකඩ සීමාවත් වැඩි. මතක තියාගන්න. වචනවලට වඩා නිහඬතාවය බලවත්. අංක 2 තමයි රිවර්ස් සයිකොලොජි. ඔබට ඕන කෙනෙක් ලවා යම් දෙයක් කරවගන්න නම් ඒක කරන්න කියලා බල කරනවා වෙනුවට ඔයාට ඒක කරන්න බැරිවෙයි කියලා පවසන්. මිනිස්සු ආදයෙන්ම තමන්ගේ නිදහසට සහ හැකියාවට අභියෝග කරනවාට කැමති නෑ. ඔබ යම් දෙයක් කරන්න බැහැ කිව්වම ඔවුන් උත්සාහ කරන්නේ ඒක කරලා පෙන්නලා තමන් දක්ෂයි කියන එක ඔප්පු කරන්න. විශේෂයෙන්ම හිතුවක්කාර පුද්ගලයන් නෙල්ල කරන්න පාවිච්චි කරන ඉතාම සාර්ථක උපක්‍රමයක් තමයි මේක. තුන්වෙනි රහස තමයි බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් ඉෆෙක්ට්. කෙනෙක් ඔබ සමග අමනාපයෙන් ඉන්නවා නම් හෝ ඔබට අකමැති නම් ඔවුන්ගෙන් ඉතාම පුංචි උදව්වක් ඉල්ලන්න. උදාහරණයක් විදියට ඔයාගේ පෑන පොඩ්ඩක් දෙනවා වගේ දෙයක්. ඔබ හිතයි ඔබට අකමැති කෙනෙක් කොහොමද උදව් කරන්න කියලා. හැබැයි මනෝවිද්‍යාත්මකව කෙනෙක් ඔබට උදව් කළාම ඔවුන්ගේ මොළය තරග කරන්න පටන් ගන්නවා මම මෙයාට උදව් කළේ මම මෙයාට කැමති නිසා වෙන්න ඇති කියලා. මේකින් ඔවුන්ගේ හිතේ ඔබ ගැන තියෙන අකමැත්ත අඩු වෙලා යනවා. සතුරෙක් මිතුරෙක් කරගන්න තියෙන හොඳම උපක්‍රමය තමයි මේක. උදව්විල්ලනේ. ඉතින් මේ මම කිව්ව කරුණු 3 ගැන ඔබේ අදහස් මොකක්ද? මම ආයෙත් මතක් කරනවා. මේ දේවල් මම ඔබට කියලා දුන්නේ අනිත් අයට රිදවන්න එහෙම නෙමෙයි. මිනිස් සිත ක්‍රියා කරන විදිය ගැන අවබෝධයක් ගන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.